කොහොමද යාළුවනේ කොහොමද කියලා අහන්නත් බෑ මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක නේද අදත් මම ගමේ රස කෑමක් හදන්න යන්නේ කුරක්කන් පිටි වලින් මේ කුරක්කන් වලින් ගොඩාක් ගුණදායකයි අපේ ඇඟට ප්‍රධාන දේ තමයි කුරක්කන් වලින් ඇඟට ලේ වඩනවා ගොඩක් ලෙඩ රෝග වලට හොඳයි මේකෙන් හැලප හදන්නත් පුළුවන් කැඳ හදන්නත් පුළුවන් තලප හදන්නත් පුළුවන් කුරක්කන් පිට්ටු හදන්නත් පුළුවන් ගොඩක් කෑම හදන්න පුළුවන් ඉතින් අපි එන මේ කැඳ එක හදලා බලමු තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පිටි දාගන්න මේ වගේ අපේ ගෙදර ටිකක් ගොඩක් කට්ටිය ඉන්නවා ඒ නිසා මම පිටි ටිකක් වැඩිපුර දාගන්නවා ඊට පස්සේ ලුණු ටිකක් දාගන්න රස අනුව ලුණු දාගන්න දාගෙන අපි මේක ලිපේ තියාගෙන හැඳි ගන්න ඕන හොඳට කැට ගහනවා මේ වතුර ටිකකුත් දාගන්න ඕනේ මේක දිය කිරෙන් හදන්නත් පුළුවන් මිටි කිරි වල දිය කිරෙන් ලිපේ තියන්නත් පුළුවන් මම දිය කිරෙන් නෙමෙයි වතුර ලිපේ තියන්නේ මෙහෙම හොඳට වතුර ටිකක් දාලා දිය කරගන්න ඉකල ටික ලිපේ තියාගන්න මෙහෙම හොඳට කැට ගහනවා හැඳි ගන්න ඊට පස්සේ මේ වගේ පොල් කිරි ටිකක් හදාගෙන තියාගන්න පොල් ටිකක් ගාලා මිරිකගෙන දිය කිරෙන් ලිපේ තියෙන මිටි කිරි දාලා ගන්නත් පුළුවන් මෙහෙම හැඳි ගා ගන්න නැත්තම් කැට ගහනවා මේ දැනට මගේ එකක් කැට ගිහිලා තියෙන පොඩ්ඩක් දැන් කිරි ටිකක් දාගන්න කුරක්කන් ටික තැම්බෙන්න ඕන හොඳට මේ වගේ පොල් කිරි ටික දාගෙන හැඳි ගන්න උතුරනකම් ඊපස්සේ සීනි ටිකක් දාගන්න මේ සීනි ටිකක් දාගන්න රස බලලා දාගන්න ටිකක් දාගෙන හොඳට උතුරනකම් හැඳි ගා ගන්න ඔන්න එහෙනම් මෙන්න අපි හදාගත්තු කුරක්කන් පිටි වලින් හදාගත්තු කැඳ එක දැන් මේක බොන්න පුළුවන් එන්න යාළුවනේ ආයිත් වීඩියෝ එකකින් හම්බෙමු බයි එතකන් මේ ඔයගොල්ලන්ට ජෙස් පිහිටයි සබ්ස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් කරන්න බයි